මචං ගොඩක් අය කාබනික් ගොවිතැනේදී බයෝ ෆර්ටිලයිසර් සහ කොම්පෝස්ට් පටලවා ගන්නවා. අද අපි ඇග්‍රිකල්චර් සීරීස් එකෙන් කතා කරන්නේ ඒ දෙකේ තියෙන සීරියස් විද්‍යාත්මක වෙනස ගැන. මුලින්ම කොම්පෝස්ට් ගැන බලමු. කොම්පෝස්ට් කියන්නේ ශාක සහ සත්ව අපද්‍රව්‍ය ශුද්ධ ජීවීන් ලවා ස්වභාවිකව දි รา පත් වෙන්න හැරීමෙන් හදාගන්නා පොහොරක්. මේකෙන් පසට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සහ මූලික පෝෂක කොටස් ලැබෙනවා. ඒ වගේම පසේ ව්‍යුහය වතුර රඳවා ගැනීමේ හැකියාව ඉහළ නංවනවා. දැන් බයෝ ෆර්ටිලයිසර් ගැන බලමු. මචං මේක කොම්පෝස්ට් වලට වඩා සීරියස්. බයෝ ෆර්ටිලයිසර් කියන්නේ සජීවී හෝ අක්‍රීය ශුද්ධ ජීවීන් අඩංගු සූදානමකට. මේ ශුද්ධ ජීවීන් බැක්ටීරියා සහ දිලීර විද්‍යාගාරයකදී වගා කරලා විශේෂ ක්‍රමයකට හදා ගන්නවා. උදාහරණයක් විදිහට නයිට්‍රජන් තියුරු කරන බැක්ටීරියා වගේ ඒවා. අපි බයෝ ෆර්ටිලයිසර් පසට හෝ බීජ වලට යදුවහම ඒ ශුද්ධ ජීවීන් මුල් පද්ධතියේ පදිංචි වෙලා වාතයේ තියෙන නයිට්‍රජන් පසට ලබා දෙනවා. නැත්නම් පසේ තියෙන දියනෝන පෝෂක දිය කරලා ශාකයට ලබා දෙනවා. සරලවම කිව්වොත් කොම්පෝස්ට් කියන්නේ පසට දාන කෑම වගේ. හැබැයි බයෝ ෆර්ටිලයිසර් කියන්නේ පසේ ඉන්න කෑම පිසින අය වගේ. ඒ නිසා කාබනික් ගොවිතැනේදී මේ දෙකම වැදගත්. කොම්පෝස්ට් වලින් පස හදනවා, බයෝ ෆර්ටිලයිසර් වලින් පෝෂණය ලබා ගැනීම කාර්යක්ෂම කරනවා. ඔයාත් මේ හැක් එක දන්නේ නැත්නම් පහලින් කමෙන්ට් කරන්න, ගැමට පේජ් එක ෆලෝ කරන්න.